අයබෝන් අද අපි කතා කරන්න යන්නේ පිටු අංක 17 කියන අපේ මූලික පොතේ පිටු අංක 17 ඉන්න නයිට් ගැන. මේත හරි විශේෂයි, හැමිත් එක්ම විශේෂයි. හැබැයි මෙයාගේ ගමන් මාර්ගය අනිත් ඉත්තන්ට වඩා වෙනස්. අනිත් ඉත්තන්ට කිසිම ඉත්තෙක්ට බැහැ ඉත්තන්ගේ උඩින් ගමන් කරන්න. නයිට් කියන ඉත්තට විතරයි පුළුවන් ඉත්තන්ගේ උඩින් ගමන් කරන්න. නයිට් ගමන් කරන්නේ තමා සිටින කොටුව හැර කොටු තුනක් එල් හැඩයට. එයාට ඉත්තන්ගේ උඩින් ගමන් කරන්න පුළුවන් ලකුණු 3යි ඉටි සලකුණ n. හරි. අපි බලමු දැන් නයිට් කොහොමද ගමන් කරන්නේ කියලා. කොට අපි මේ නයිට් ඉන්න කොටුව ගණන් කරන්නේ නැහැ. ඒක තමයි නයිට් ඉන්න කොටුව දැන්. ඒ කොටුව හැර කොටු තුනක් එල් හැඩයට තමයි යනවා. 1 2 මෙතනදී එකක් හැරෙන්න ඕන. නයිට්ට පුළුවන් මෙන්න මේ කොටුවට ගණන් යන්න පුළුවන්. 1 2 3. එතකොට කොටු තුනක් කෙල් හැඩයට නයිට් ආවා. ආයෙත් බලමු ඒ පැත්තටම 1 2 මෙතනින් ආයෙ හැරෙනවා 3. 1 2 3 කොටු තුනක් කෙල් හැඩයට. 1 2 3 කොටු තුනක් කෙල් හැඩයට. ඉතින් ඔයාලට පේනවා ඇති එයා යන්නේ කැපිටල් L හැඩයක් හැඩයට. 1 2 3. දැන් බලන්න නයිට් හැම පැත්තටම කොටු දෙකක් ගිහිල්ලා එකක් හැරෙනවා. ඒ විදිය ලේසි අපිට. ඒකට අපිට ඒ හැඩයක් හදා ගන්න පුළුවන්. එකයි දෙකයි තුනයි කොට තුනක් කෙල් හැඩයට. 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 හරි. ඒකට මෙන්න මේ විදිහෙන් නයිට් ඉස්සරහට පිටිපස්සට දකුණට සහ වමට එයාට කොටු දෙක ගාන ගිහිල්ලා එකක් හැරිලා එළ හැඩයක් හදා ගන්න පුළුවන්. එතකොට අපි නයිට් ඉන්න කොටුව ගණන් කරන්නේ නැහැ. තමා සිටින කොටුව හැර කොටු තුනක් කෙල් හැඩයට තමයි නයිට් ගමන් කරන්න පුළුවන්. හරි. අපි බලමු නයිට් කොහොමද ඉත්තු කපන්නේ කියලා. හරි. මෙතන ඉත්තු කීප දෙනෙක් ඉන්නවා. ඒකට මේ නයිට් පුළුවන් මම සුදු නයිට් ගන්නම්. එතකොට E5 ඉන්න නයිට්කින් තමයි මම කපන්න යන්නේ. එතකොට මේ නයිට්කින් කපද්දී එයාට ඉත්තු ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. එයාට උඩින් ගමන් කරන්න පුළුවන්. 1 2 3. එතකොට නයිට් මේ පෝර්ණ කපලා දාන්න පුළුවන්. ඒ වගේම තමයි මේ E5 ඉන්න නයිට් 1 2 3 C6 ඉන්න පෝර්ණ කපන්න පුළුවන්. එතකොට මග ඉන්න ඉත්තන්ව කපන්න බෑ. එයා අන්තිමට ගිහිලා නවතින කොටුවේ ඉන්න ඉත්තන්ව තමයි කපන්න පුළුවන්. දැන් පිටු අංක 17. පිටු අංක 18 නයිට් කියලා ලියලා ඔය හිස් තැන්වල ලියලා
ඒ ඉන්න නයිට්ලා ටික පාට කරන්නයි තියෙන්නේ. ඊට ඔයාලට තනියම කරන්න පුළුවන්. ඊළඟට යමු නයිට් කී අභ්‍යාසවලට. නයිට් කී අභ්‍යාස අංක 1. අපි බෝඩ් එකේ හදාගෙන ඉමු. දැන් මට බෝඩ් එක හදලා පුරුදු නිසා වේගෙන් හදන්න පුළුවන්. නිසා මම කැමති තැනකින් පටන් ගන්න කැමති තැනකින් මම හදනවා. ඒකට ඔයාලා හදන්න ඕන කොහොමද? පිළිවෙලට පේලියෙන් පේලිය ඊට ටික තියන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? ඊට මගේ හැරෙනවා. එතකොට උත්තර වරදිනවා. හරි. මුලින්ම අහනවා කළු නයිට් ගමන් කළ හැකි කොටු. උත්තර හතරක් තියෙනවා. අපි උත්තර හතරම ලියන්න ඕන. මුලින්ම බලමු. 1 2 3 එල් හැඩයක්. 1 2 3 එතන තෙල් හැඩයක්. නයිට් ඉත්තන් ඉදින් යන්න පුළුවන්. 1 2 3 එල් හැඩයක්. 1 2 3 එතනත් එල් හැඩයක් තියෙනවා. 1 2 3 මෙතනට එන්න බෑ මොකද එයාගේ මිත්තෙක් ඉන්නේ. 1 2 3 මෙයාව කපන්න පුළුවන් අපි දැන් නොකපයිමු. මොකද අපිට දැන් යන්න තැන් හතරක් තියෙනවා. ඒ නිසා මෙතනට නොයායිමු. ඒකට අපි දැන් මේ උත්තර ටික ලියන්නයි හදන්නේ. නයිට් ඉන්නේ C6 කොටුවේ. ඒකට එයා 1 2 3 එයා A5 කොටුවට ගියා නයිට්. නයිට් ඉංග්‍රීසි අකුර N නයිට් A5. ඊළඟට නයිට් ගියා 1 2 3 B8 කොටුවට. ඒකත් අපි ලියමු. නයිට් B8. ඊළඟට නයිට් යනවා 1 2 3 නයිට් E7. මගේ ඉත්තු හිටියට කමක් නැහැ. එයාට ඉත්තන් ගෙඩින් පනින්න පුළුවන්. ඉත්තන් ගෙඩින් ගමන් කළ හැකි එකම ඉත්තක් නයිට්. ඊළඟට 1 2 3 මේ කහ පාටින් පෙන්වලා තියෙන හැම කොටුවකටම නයිට් යන්න පුළුවන් මේ අවස්ථාවේදී. නයිට් E5. හරි. බලන්න මේ ටික තමයි කළු නයිට් යන්න පුළුවන් කොටු ටික. හරි. දැන් අපි බලමු සුදු නයිට් යන්න පුළුවන් කොටු. 1 2 3 කොටු තුනක් කෙල් හැඩයට. 1 2 3 එල් හැඩයක්. 1 2 3 එල් හැඩයක්. 1 2 3 එල් හැඩයක්. ඒ ටිකත් ලියමු අපි. 1 2 3 එල් හැඩයක්. එතනටත් එන උත්තරේ 95 කියන උත්තරේ. මොකද නයිට්ලා දෙන්නට මෙතෙන්ට යන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ.
කවුද ඉස්සර වෙන්නේ? එයාට එතනට යන්න පුළුවන්. ඊළඟට 1 2 3 night edge 4. ඊළඟට ආයේ 1 2 3 night edge 2. ඊළඟට 1 2 3 night D2. ඒකට බලන්න night 1 2 3 මේ බිෂොප් ඉන්න තැනට යන්න බෑ. එයාගේ මිත්තේ. sorry. එතකොට මේ වගේ එයාට යන්න බැරි තැනුත් තියෙනවා. ඇයි ඒ? එයාගෙම ඉත්තු ඉන්න නිසා. හරිද? එතකොට මේ තැන හතරට තමයි සුදු නයිට්ටත් යන්න පුළුවන්. එතකොට අභ්‍යාසංක 2 ඔයාලට ඒක තනියම කරලා පුරුදු වෙන්න පුළුවන්. ඒක ඔයාලට තනියම කරන්නයි තියෙන්නේ. හරි. අපි යනවා දැන් අභ්‍යාසංක 3ට නයිට්ට කපන්න පුළුවන් ඉත්තෝ. එතනින් අහන්නේ නයිට්ට කපන්න පුළුවන් ඉත්තෝ මොනවාද කියලා. ඊට අංක 19. ඒකත් ඉක්මනට හදාගෙනම බෝඩ් එකේ. හරි. මුලින්ම ආනා කළු නයිට්ට කැපිය හැකි ඉත්තන්. අපි බලමු. 1 2 3. මෙතන ඉන්න පෝන්න කපන්න පුළුවන්. පෝන් ඉන්නේ D6. අපි මතක් කරලා කපන ලකුණ දාන්න ඕන. නයිට් කැපුවා D6 ඉන්න පෝන්න. අපි ආය පස්සට ගමු. නයිට් පස්සට ගමු. ඒකට අපි කපලා තියෙනවා D6 ඉන්න පෝන් 1 2 3. තව කපන්න පුළුවන් නයිට් 1 2 3. E3 ඉන්න බිෂොප්. නයිට් කැපුවා E3 ඉන්න බිෂොප්. 1 2 3. දැන් තව පුළුවන් නයිට් කපන්න 1 2 3 G3 ඉන්න රුප්ප. නයිට් යන්න පුළුවන් හැම පැත්තටම ගෙනිච්චා නම් අපිට පුළුවන් ඊට 3 දෙනෙක් හොයාගන්න යාට කපන්න පුළුවන්. මෙන්න මේ ඉන්න ඊට 3 දෙනාව නයිට් කපන්න පුළුවන් කළු නයිට්. හරි. දැන් බලමු සුදු නයිට් එකේ කපන්න පුළුවන් ඊට. 1 2 3. ඕන පැත්තකට එල් හැඩයක් යනවා. කොටු දෙකක් ගිහිල්ලා එක කොටුවක් හැරුණා නම් අපිට එල් හැඩය හදාගන්න ලේසි. නයිට් කැපුවා E4 ඉන්න පෝන්න. 1 2 3. ඊළඟට කපනවා 1 2 3. ඒ 6 ඉන්න කුයින්න කපනවා.
නයිට් කැප් වයි හයි ඉන්න ක්වීන්. එක දෙක තුන. ඊළඟට පුළුවන් එක දෙක තුන D7 ඉන්න බිෂොප් අපනවා. නයිට් කැප් D7 ඉන්න බිෂොප්. හරි. මෙන්න මේ විදිහට නයිට් කිං මේ ත්‍රික කපල උත්තරේ ලියා ගන්න පුළුවන් අපිට. නයිට් තමයි ඉත්තන්ගේ උඩින් යන එකම ඉත්තා. එල් හැඩේටයි නයිට් ගමන් කරන්නේ තමාස් ඉන්න කොටුව හැර කොටු තුනක් එල් හැඩේට. එතකොට මේ වගේ අභ්‍යාස තව පොත ඉස්සරහට තියෙනවා. ඒවා බලනවාට මේ වීඩියෝ එක බලලා ඒ අභ්‍යාස ටිකත් ඔයාලට කරන්න පුළුවන්. හරි. බොහොම ස්තුතියි.